ඔයාලට. මේ බලන්නකො ලස්සන view එකක් තියෙනවා මේ බෝට් සවාරියක් යන් කියලා කිව්වා. යන්නේ බෝට් සවාරිය. මාර ලස්සන තැනක් ඈ. මාර. අර තියෙන බෝට්ටුව ඈත. ඔන්න ඕකේ තමයි යන්නේ. මේ තියෙන්නේ බෝට්ටුව. මේකේ තමයි යන්නේ. හොඳ බඩු. පට්ටවුක්ත බයි තියෙනවා ගිහින් බලමු මේ වුණාට. මාළු ඉන්නවා කියන්නේ මේකේ ආයි පැලෙන්න මාළු ඉන්නවා. සුපිරි මාළු ඉන්නවා. හරියේ නම් ඔන්න දැන් බෝට් සවාරිය යන්නේ මේක දාගමු. හරි යා. ජැකට් එකක් දාගන්න ඕනේ කිව්වා නැත්තම් ගිලුනොත් එහෙම මේ ගිල්ල නැද්ද? ගිල්ලක් නැහැ කලින්. දැන් තමයි පටන් ගත්තේ බෝට්ටුව යන්න. යනවා දැන් නම් තඩි පාලමකුත් පහ වෙනවා ඔන්න බලන්න. පාට මේකනේ යන්න ඕනි බෝට්ටු සවාරිය මේක. ඔයාලා දෙන්න වෙයි. දාන්නම්කෝ යටින් විස්තරේ එන්න ඕනි විදිය කොහොමද කියලා. මට සී පාට රැල්ල වැඩි අම්මට සිරි දුණු වතුර ඔය තියෙන්නේ මේ මොකද්ද මේ බර්ඩ්ස් අයිලන්ඩ් කියන්නේ ඔන්න ඕක තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ බඩු. දැන් මේ මං හිතන්නේ අර මේ සිනමන් අයිලන්ඩ් මොකක්ද කියලා තියෙනන්නේ ඒක බලන්න තමයි යන්නේ. ජෙට් එක යනවා වගේ තමයි. විරියා ආලත් ඇවිල්ලා බලන්න. ආසයිතේ. පට. තමයි මම හිතන්නේ සිනමන් අයිලන්ඩ් එකට ගොඩ වෙන තැන. ඔව් මෙතන තමයි ප්ලේස් එක. බෝට්ටුවක් යනවා අර හිතන්න නනවා. සිනමන් අයිලන්ඩ්. පවුල් පහක් ජීවත් වෙනවලු. මේක තමයි මිස්ටර් කියන්නේ මාළු මසාජ්. මාළු මසාජ්. ඒ තමයි මාළු මසාජ්. සිනමන් අයිලන්ඩ් එකට ගොඩ වෙන්න තැන් 3-4ක් තියෙනවා වගේ.
අම්මෝ මේ දෙන්නේ සිනමන් ආයිලා නරහින් ඇවිල්ලා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් අපි ගිහින් බලමු. මාළු මසාජ්යක් කරගන්න ගමන් ඉන්නේ. මම පොඩ්ඩක් කිචි කිචි වගේ ඒ වුණාට මාර සනීපයක් තියෙනවා ඉතින්. නැත්තේ. දැන් 500ක් ගන්නවා හැබැයි. 500යි මාළු මසාජ් එක. පොත්තක් මේක පාවිච්චියට ගන්නෙ නෑ. ඒක පොහොර වලට තමයි දාන්නේ. එතකොට මේකට කියන්නේ පිත්තල කූර කියලා. මේකෙන් මෙහෙම පිරිමදින්නවන පොත්ත පුරුදු. හඳයි පොත්ත අතර තියෙන ටෙන්ෂන් එක අඩු වෙලා පොත්ත ගලවන්න ලේසියි. මේකට ගන්නේ තම. මේක පිත්තල. තඹ හෝ පිත්තල තමයි ගන්න. යකඩ ගන්නෙ නෑ. කුරුදු තලනවා කියන්නේ ඕකටනේ. ඔව් තලනවා කියන්නේ. තමයි කොරින්ද පොත්ත ගන්න. ඊට පස්සේ මේක වේලුනාම දරට ගන්න. නෑ. එක ලේයර් එකක් කොරින්ද ගතිය තියෙනවා. ඔය ටික ඕගොල්ලෝ වෙන වෙනම අවුලේ දාලා බේලන්නේ මඩ පවන්නේ. මඩ පවයි. තනුවල් බදලා මේ වගේ තමයි වෙන්නේ. මේක වේලන්න කලින් මේක ඇතුළට තව චූටි චූටි කුරුඳු කෑලි පුරවලා එකට එකක් ජොයින් කරලා අඩි දෙකට විතර කෝටු හදලා තමයි අරක දාන්නේ. මේකද කියන්නේ හන්දි කරනවා. හන්දි. කිරලා බොන්න තියෙනවද? ඔව් තියෙනවා. මේ සීතලයිද උෂ්ණයිද? ඒක සීතලයි. සීතලයි. ඒ කියන්නේ ගෑස්ට්‍රයිටිස් වලට හදන්නේ. නෑ බොයිදන්නේ ඒක හදන්නේ විදිහට ඒ කිරේ මේවා මේ සුවඳ අට්ට සුවඳන්නේ දින්නේ. ඒනම් බොන්න. බොන කුරුඳු තේ එක බොන්න යන්නේ. මට අරහක් නේ තියෙන්නේ. ඒ කියන්නේ වේලිච්චේ. වේලෙන් තමයි පොඩි කරන්නේ. මේ තියෙන කුරුඳු කුරුඳු තෙල් එක හදලා තියෙන්නේ කුරුඳු කොළ වලින්. අස්වල මොන ගානක් පාදවින්න ගන්නේ. සුවඳ. අර පිටර් එක පන්තිට ගන්න. මේ කුරුඳු තෙල් එක ගොඩක් තමයි මම කියනවා. සංකේතවලට කන පිටිපස්සේ චූට්ටක් ගන්න තියෙනවා. සීතල තියෙන ඒ කොළ කෑලි වංගෙඩියට දාලා කොටලා පිනේරෙන් හලලා අරගෙන මේ කුඩු එක පාවිච්චි කරන්න පුළුවන්. කුරුඳු තේ එක හදලා බොන්න පුළුවන්. කරි වලට දාන්න පුළුවන්. එතකොට කිරි තේ එකට දාලා බොන්න පුළුවන්. දිය වැඩියාව කොලෙස්ටරෝල් එක ප්‍රතිශක්තිය වැඩි වෙන ගොඩක් හොඳයි කුරුඳු කුඩු පාවිච්චි කරන්න. දෙකම මේ කෑලි එකේ කුඩු එකේ අවුරුදු 4-5ක් වුණත් තියාගන්න පුළුවන්. වීදුරු බෝතලයක දාලා තියන්න ඕනේ. තෙල් එක කල්ලිකුත් වෙන්නේ නැහැ. මේ කීයද දුන්නේ? ඒ දෙකම 2000යි. ස්නේක් තෙල් එක 1500යි. මේක තමයි මේ ටෙම්පල් අයිලන්ඩ්. පන්සලලු තියෙන. ඊම් බලන්න ඕනේ. ටෙම්පල් අයිලන්ඩ්.
අම්මා. ආරාණ්‍ය සේනාසන තියෙන මේ දූපතක් මේක. මේ මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. ඉතින් ලස්සන තැනක්. දෙපැත්තම මේ කොග්ගල මේක තමයි තියෙන්නේ. කොග්ගල මොකද්ද මේ ඒකට කියන්නේ මේ කලපුව. ඉතින් කොග්ගල කලපුවෙම කෑල්ලක්. දෙපැත්තම තියෙනවා. හරි ලස්සනට හදලා නම් තියෙනවා. මේ ඉන්නේ හාමුදුරු වැඩ ඉන්නේ මේකේ. මං හිතන්නේ මේ දානේ වෙලාව වෙන්න ඕනේ. දානේ වල්දනවා. ඈතින් පේන කුටි වල තමයි මේ හාමුදුරු භාවනා කරන්නේ. වටේටම කුටි තමයි හැබැයි මේකේ තියෙන්නේ. හරි ලස්සනට හදලා තියෙනවා. පට්ටේට හදලා තියෙනවා. ලස්සන පාරකුත් තියෙනවා. මේ තියෙන්නේ භාවනා කරන කුටි. ගොඩක් තියෙනවා හිතන්නේ. එතනක් තියෙනවා. මෙතනක් තියෙන භාවනා කරන කුටියක්. එතන තියෙනවා මේ ලස්සන වලව්වක් වගේ. පරණ ගොඩනැගිල්ලක්ද කොහෙද මේක න? හරි ලස්සනයි හැබැයි. ඒ වගේම තියෙන මෙතන උඩත් එකක්. ලස්සන චෛත්‍යයක් තියෙනවා. මේ තියෙන්නේ ආරාණ්‍ය සේනාසනේ චෛත්‍යය. මාර ලස්සන තැනක් විතර. පැත්ත දාලා පෙන්නන්නම්කෝ චෛත්‍යය. ini චෛත්‍ය. මං හිතන්නේ මේක මේ බුදුමැදුර. බුදුමැදුර. මං හිතන්නේ මේකෙන් තමයි අර මේ ටොක් ගාලා ගහලා මේ සද්දේ ගාන්ටාරය වගේ මං හිතන්නේ මේකෙන්ද දන්නේ ගන්නෙ. මං හිතන්නේ වෙන්න ඕනේ. අහන්න බෑ ඉතින් දැන් දාන වෙලාවක් හරි මොකක් හරි වෙලාවට වෙන්න ඉතින් ගහනවා ඇත්තේ. ඉතින් මේකෙන් තමයි ගහන්නේ. තා පොල්ලකුත් තියෙනවා මේකත් ඒකටම මං හිතන්නේ පාවිච්චි කරන එකක් වෙන්න ඕනේ. ඉතින් පැත්ත දාලා පෙන්නන්න ආරට ඒක මේ තියෙන්නේ. මේකේ තමයි මම හිතන්නේ ගහන්නේ මේ දාන වෙලාවට ගිලම්පස වෙලාවට දැනගන්න සද්දේ. ගාන්ටාරයක් හැබැයි නෑ මේ. ගාන්ටාරේ වෙනුවට මම හිතන්නේ මේක ගහනවා ඇත්තේ. මේක නම් මාරම දුපතක්. හරි ලස්සන තැනක්. මේ තියෙනවා මෙතන මේ සමාධි බුදු පිළිමේ අනුරුවක්. හරි ලස්සනට හදලා තියෙනවා. දැන් තමයි මේ පහම් පත්තු කරන්න. කවුරුත් පත්තු කරලා නැහැ අද නම්.
මොන මෙතන බල්ලෙක්කුත් ඉන්නවා. ඔය ඉන්නේ බල්ලෙක්. ඉතින් මේ පැත්තට යන්න බෑ මම හිතන්නේ. ආරණ්‍ය තියෙන මේ පැත්තට තව තියෙනවා මම හිතන්නේ ආරණ්‍ය ගොඩ. යන්න බෑ. මේක මම හිතන්නේ මේ ආරණ්‍ය සේනාසනේ විතරමයි තියෙන්නේ. වටේටම තියෙන්නේ මම හිතන්නේ කුටි. තනක් කුටිය. ඔක්කොම මේ වතුර පැත්තට මූණ ලාලා තමයි තියෙන්නේ. භාවනා කරන හාමුදුරුවෝ තමයි ඉන්නේ. ලස්සන තැනක් අර අර පේන්නේ ඉතින් වතුර තියෙනවා ඊට පස්සේ මොකද්ද මේ සේනාසනේ තියෙනවා. භාවනා කරන කුටි තියෙනවා. හරි පිළිවෙලයි හරි ලස්සනයි. මම දාන්න විස්තර මේක යටින් එන්න ඕනි විදියෙම. ඔයාලත් ඇවිල්ලා බලන්න. මාර ලස්සනයි. මේ තියෙන්නේ මං ආපු පාර. බලන්න කොච්චර ලස්සනද කියලා. අවසර නොමැති ඇතුල් වෙන්න බැහැලු. මේ වැඩි. තියෙන්නේ. මොකක්ද දන්නේ නැහැ. ටෙම්පල් අයිලන්ඩ් නම් බැලුවා ලස්සන තැනක් එතන. තියෙන මේ තමයි ආරණ්‍ය සේනාසනේ තියෙන කුටි. වතුරට මූණලා තමයි තියෙන්නේ. ඉතින් වටේටම තියෙනවා. හරි ලස්සන තැන. මේක කිඹුල්ලෝ ඉන්නවලු. කිඹුල්ලෙක් නම් දැක්කේ නෑ හැබැයි තාම. මාළු අල්ලනවා දීවරේක්. ටෙම්පල් අයිලන්ඩ් එකේම මාළු අල්ලනවා. තමයි මොකක් කරන්නේ. මේ තියෙන්නේ කිරල ගස්. ඔය රවුම් කොළ තියෙන්නේ කිරල ගස්. මේ තියෙන්නේ කඩොලාන හිටවලා තියෙන්නේ. කිරල ජූස් එකක් බොන්න පුළුවන් ඉතින් කිරල ගෙඩියක් කඩලා. එන්න වඳුරෙක් ඉන්නවා වඳුරෙක්. තඩි වඳුරෙකුත් ඉන්නවා ඇතුලේ. මේ කඩොලාන හදලා තියෙනවා මේකෙන්. ආරක්ෂා කරන්න අඬපුවා තමයි කඩලාන. ඉතින් ලොකුට හැදිච්ච කඩලාන. මේ තියෙන්නේ මඩොල්දුව මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියපු නවකතා පොතේ තියෙන මඩොල්දුව. මේ තියෙන්නේ පොඩි එකක්. ඒ ලොකු එකක් නෙමෙයි. ඉතින් ඉන්නේ මඩොල්දුව. ආවේ වටේටම කඩලාන තියෙන්නේ.
මඩොල් දුව වටේ යන්නේ. නේද මඩොල් දුව වටේ යන්නේ. පොඩි දුවපතක්. ආම්බෝ බෝට්ටුවක් එනවා ඉස්සරහින් හැප්පෙයිද දන්නේ නැහැ. ආයි සුපරි බෝට්ටු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ අපිට. ටිප් දැස්සා කියන්නකෝ මගේ මේ වීඩියෝ රෙකෝඩ් කර ඉන්නකොට බැටරියක් ගියා. මේ බෑලා ඉන්නේ දැන් මේක ඔගල් ලේක් එකේ. එන බා මැද බහින්න පුළුවන්. ඩයින්ස ගාවට වතුර තියෙන්නේ. ඔව් ආදින් පේන්නේ මඩලු දුවර තියෙන්නේ. ඒ තියෙන රේල් පාර වල පාලම. එදිනේ පාලම. මුල්ලා වැහලා ඉන්නේ. දූපතක් වගේ වෙලා මේකේ මේ වැලි ගොඩ වෙලා. ඒවා දූපතක් වගේ. වැලි වැලි ගොඩ වෙලා තියෙන්නේ. ඕ අපි ආය යන්න රේ ඉඳන් ඈත ඉඳන් ආයේ ඔක්කොම දූපත් ටික බලාගෙන. ඒ ආවේ මාළුත් අල්ලනවා කියන්නකෝ ඉන්නේ. කීසුදු වතුර තියෙන කීසුදු වතුර. කලපු වතුර හැබැයි ලුණු රහයි ඈ. කීසුදු. වැලි තමයි තියෙන්නේ. කොච්චි එන්න යන්නේ පාල්මුඩි ඔන්න බලන්න. යන්නේ 100ට යනද කොහෙද කොහොම. ඉතින් අපි ආපු බෝට්ටුව යා මේකේ තංගල තමයි මාළු අල්ලන්නේ. ඉතින් මේකේ කොට නැගලා මාළු අල්ලනවා රැයට මේකේ වතුරේ මැද. अब तीनों दिन तैनीं तन ini rel par kama ke dirala nih. බෝට් සවාරිය ඉවරයි. මම හිතන්නේ පැය එකමාරක් විතර ගියා බෝට් සවාරියෙම. මාරු සවාරිය. මම දාන්නම් මෙතන විස්තරේ. ඇවිල්ලා ඔයාලත් යන්න බෝට් සවාරිය. සුප්‍රීම බෝට් සවාරිය ආය. දූපත් ගානක් බලා ගන්න පුළුවන්. සුප්‍රීම බෝට් සවාරිය. මඩුල් දුව ඊට පස්සේ මොකද්ද? බර්ඩ්ස් අයිලන්ඩ්, සිනමන් අයිලන්ඩ්. ඊට පස්සේ මොකද්ද? ටෙම්පල් අයිලන්ඩ්. මොහොම අයිලන්ඩ් ගොඩක් තියෙනවා. ඇවිල්ලා ඔයාලා බලන්න. මේක කොග්ගල ලේක් කියලා තමයි මේකට කියන්නේ. කොග්ගල ලේක් එකේ මම බෑලා ඉන්නේ. දමුත් බෑලා ඉන්නේ. සුපිරි වතුර ඈ. නාන්න පුළුවන් මේකේ ආය නෑ. සුපිරි. දැන් ඉතින් බෝට් සවාරිය ඉවර කරලා දැන් ඉතින් යන්න ඕනේ. එහෙනම් ඉතින් ජය වේවා.